අද දවසේ ඔබට ඉදිරිපත් කරන්නට යන්නේ සුවිශේෂී සමාජ මෙහෙවරක් පිළිබඳව. තවත් අතකට අර්ථකථනය කරන්නට පුළුවන් මේ එක්තරා අන්දමක පින්කමක් කියලා, වීර ක්‍රියාවක් කියලා. ප්‍රදේශයේ කළුතර ප්‍රදේශයේ තරුණ තරුණියන් ඒ වගේම කුඩා ළමුන් පිරිසකගේ ආශාව කැපවීම උත්සාහය මතින් ගොඩනැගෙන්නා වූ අපූර්ව පින්කමක් පිළිබඳවයි මේ ඔබට ගෙනෙන තොරතුරු. නෙත්පාදන පින්කමක් කියලයි අපි එන මාර්ගයේ දෙපස තිබුණු දැන්වීම් වල සඳහන් වෙලා තිබුණේ. නමුත් අපි හිතුවා මේ දැන්වීම තුළ ඊට වඩා අරුත් ගැන්වුණු ගැඹුරු වර්ථයක් තිබෙන බව. ඒ නිසා තමයි අද දවසේ මේ පින්කම සිදුවෙන ස්ථානය හොයාගෙන අපි මෙතනට ආවේ අපිනුත් යමක් විය යුතුද කියලා බලන්නට. තේමාව ලෙස සඳහන් වුණේ එක පොතක් දන් දෙන්න නිත් 1000ක් පාදන්න. කළුතර ප්‍රදේශයේ කලමුල්ල ග්‍රාමයේ පිරිසක් තුළ සුවේච්ඡාකාරයක් ලෙස පුස්තකාලයක් පිළිබඳ සංකල්පයක් ගොඩනැගෙනවා. මේ පුස්තකාලය පිළිබඳ සංකල්පය 1995 වර්ෂයේදී මුලින්ම ඉදිවෙන්නේ ලෑලි පුස්තකාලයක් ලෙසට. මේ ලෑලි පුස්තකාලය මගින් ගමේ සියලුම දෙනාගේ නුවණ දැනුම පෝෂණය කරමින් දිගු කාලයක් වැජබෙනකොට ස්වාභාවික ආපදාවන් හේතු කොටගෙන මේ පුස්තකාලය දි รา පත් වෙනවා. මේ පුස්තකාලයෙන් අනතුරුව ඉදිවෙන්නේ කොඩියක් විකුණලා ටිකට් පතක් විකුණලා කැදි වීදුරුවක් විකුණලා ගොඩනගෙන සුදුවැල්ලේ තවත් පුස්තකාලයක්. නමුත් මේ පුස්තකාලය පිළිබඳව සිහිනය එතනින් විය කියන්නේ 2004 වර්ෂයේදී අපේ මුළු ලංකාවම ඒ විතරක් නෙවෙයි මුළු ලෝකයටම ව්‍යසනයක් වුණු සුනාමි රැල්ලත් සමගින්. මේ සුනාමි රැල්ලට ගහගෙන ගිය සුදුවැල්ල පුස්තකාලය තවත් පරිත්‍යාගශීලීන්ගේ මේ පුස්තකාලයේ ඉන්න පිරිසකගේ ධෛර්ය කැපවීම ශක්තිය මතින් ගොඩනැගෙන්නේ තවත් යොදු වූ තෝතැන්නක් ලෙසට ගමේ සියලු දෙනාටම දැනුම සතුට වින්දනය ලබා දෙමින්. ඒ ආකාරයෙන් කටයුතු කරපු පියවර පුස්තකාලය අද දවසේ ගමට ලබා දෙන්නේ මහත් වූ සේවයක්. ඉතින් ඒ සේවය අතරතුර මේ පුස්තකාලය මතින් සාහිත්‍ය මාසය වෙනුවෙන් සිදුවෙන්නා වූ අපූර්ව පින්කමක් පිළිබඳවයි අද දවසේ අපි මේ කතා බහට ලක් කරන්නට සූදානම් වන්නේ. පියවර පුස්තකාලය හා සම්බන්ධ යෞවනයෝ කුඩා ළමුන් මේ සියලු දෙනාම එකතු වෙලා තමන්ගේ ආශාව ශක්තිය ධෛර්යය කැපවීම මතින් අද දවසේදී ගෙයින් ගෙට ගිහිල්ලා කැටියකට මුදල් එකතු කරමින් පුළුවන් නම් ගෙදර ඉන්න අයගෙන් පොතක් අරගෙන මේ සූදානම් වන්නේ සාහිත්‍ය මාසය වෙනුවෙන් අපූර්ව වූ පින්කමක් කරන්නටයි. ඒ පින්කම කරන ආකාරය තමයි ඔබට මේ දකින්නට ලැබෙන්නේ. ආයිබෝවන් ආදරම්මේ තාත්තේ අයියේ අක්කේ නංගියේ මල්ලියේ කළුතර කටුකුරුන්ද කලමුල්ල ග්‍රාමයේ පියවර ළමා සමාජ විසින් මෙහෙයවනු ලබන නිෂ්පාදන පින්කමට ඔබත් දායක වන්න. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි අද දවසේදී මේ පිළිබඳව මේ පුස්තකාලය පිළිබඳව වැඩිදුර තොරතුරු හොයාගෙන යනකොට මට හම්බුණු සුවිශේෂී පුද්ගලයන් දෙදෙනෙක් ඉන්නවා. ඒ පුද්ගලයන් දෙදෙනාගෙන් මිසක් මම කාගෙන් මේ පියවර පුස්තකාලය පිළිබඳව තවත් තොරතුරු අහන්නද? ඒ නිසා අද දවසේ මාත් සමග පියවර පුස්තකාලයේ පුස්තකාලාධිපතිනිය වශයෙන් කටයුතු කරන එස් කල්යාණි සොහොයුරියත් ශශිකා ශ්‍රීමාලි සොහොයුරිය සහායිකාව වශයෙන් කටයුතු කරනවා. මොන් දෙදෙනා අද මගේ ළඟ ඉන්නේ මේ පියවර පුස්තකාලය පිළිබඳව ඔවුන් තුල තියෙනා වූ තොරතුරු අප සමග ඔබට බෙදා දෙන්නට. එහෙනම් ඔබ දෙන්නව ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඊට පෙර මා ඔබෙන් මේ ප්‍රශ්නාවලියේදී ප්‍රථමයෙන් ඉදිරිපත් කරන ප්‍රශ්නය තමයි ඔබ දෙදෙනාගෙන් කවුරු හරි කියන්න මේ පුස්තකාලයේ වර්තමානයේ වන විට පොත් කොපමණ සංඛ්‍යාවක් තිබෙනවද සහ මේ පුස්තකාලය කොතරම් කාල සීමාවක් ඒ කියන්නේ දවසේ ඇරලා තියෙන විවෘතව තිබෙන කාල සීමාව කොපමණද යන්න පිළිබඳව. මේ පුස්තකාලය සමාජිකයන් 712 දෙනෙක් සිටිනවා. සතිය දිනම් 7ම අපි විවෘතයි. උදේ 9 සිට සවස් 5 වෙන දක්වා පුස්තකාලය ඇරලා තියෙන්නේ. සෙන්සුරාදා විතරක් 4ට අපි පුස්තකාලය වහනවා. පියවර පුස්තකාලයට පිවිසෙන දොරටුවට ටිකක් ඇහින් තියෙනවා නාමපුවරුවක්. මේ නාමපුවරුවේ තියෙන පියවර තොරතුරු මධ්‍යස්ථානය කියලා.
නාමපුවරුව දිහා බලනකොට අපට හිතෙන්නේ නැහැ මේ පුස්තකාලය මගින් පොත් පමණක් නිකුත් කරනවා කියලා. ඒ නිසාම තමයි මට මේ වගේ ප්‍රශ්නයක් අහන්න හිතුනේ. පොත් නිකුත් කරනවට අමතරව මේ පුස්තකාලය තුලින් තවත් සිදු කරන සුවිශේෂී මෙහෙවරක් තියෙනවද? අපිට සතියෙන්ද පොත්පත් කිහිපයක් සහ සංග්‍රහ කිහිපයක් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙනවා. ඒ සඳහා විශාල වෙනවා. ඒ වගේම තමයි අපේ පුස්තකාලයේ විනන වීඩියෝ සහ කැසට් පට එකතුවක් තියෙනවා. ඒ සඳහා විශාල වශයෙන් පාඨකයන් රැසක් වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් අපේ පුස්තකාලයේ පියවර නමින් ළමා සමිතියක් සහ නවීන සමිතියක් කරනවා. ඒවා සංවිධානය කරන්නේ අපිම තමයි. අමතරව පරිගණක පන්තියක් නොමිලේ අපි කරනවා. හොඳයි. මට දැනගන්න පුළුවන් ද පුස්තකාලයේ පවතින පොත්පත් ගැන යමක්? අපි හැම පොතක්ම පුස්තකාලයට බයින් කරලා දානවා. බයින් කරාම ගොඩක් අය පාවිච්චි කරන්න පුළුවන්. කලින් අපි බයින් කරන්නේ පිට. දැන් අපි ඒ සබ්ජෙක්ට් එක ඉගෙනගෙන දැන් අපිමයි අපේ පුස්තකාලේ පොත් ටික බයින් කරලා අපිමයි පුස්තකාලයට පාවිච්චි කරන්න දාන්නේ. අපි කැමතියි දැනගන්න ඔබ මේ පියවර පුස්තකාලය තුල කටයුතු කරන්නේ ආත්ම තෘප්තියකින්ද කියන දේ පිළිබඳව. ඇත්තටම අපි මේ පුස්තකාලේ වැඩ කරන්නේ ගොඩාක් සතුටකින්. ඒකට හේතුව තමයි අලුත් අහසක් අලුත් පොළවක් කියන අපේ තේමාව ගැන. මේ සමාජය මීට වඩා කියවන්නත් මේ ලෝකේ මීට වඩා දකින්නත් හොඳ දැනුමක් අවශ්‍යයි. ඉතින් මේ දැනුම ලබා ගන්න පුළුවන් හොඳ පොත්පත් තෝර බේරගෙන කියවීමේ කියන එක අපි විශ්වාස කරනවා. අපි කොතෙකුත් රජයේ පුස්තකාල දැකලා තියෙනවා. පල්ලි පන්සලේ පුස්තකාල දැකලා තියෙනවා. පාසලේ පුස්තකාල දැකලා තියෙනවා. නමුත් මේ සියලුම පුස්තකාල අතරතුර සීමාවක් පනවලා තියෙනවා යම්කිසි. ඒ සීමාවන් සහ මේ පියවර පුස්තකාලය අතරතුර තියෙන ලොකු වෙනසක්. ඔබට පුළුවන් මේ වෙනස යම් ආකාරයකින් නිර්වචනය කරන්න. ඇත්තටම මේ වැඩ කරන්නේ පියවර ළමා හා නවයුම් ව්‍යාපාරයක් විදියට. ඉස්සර නම් මේ ගමේ පුස්තකාලයක් තිබිලා තියෙන්නේ පල්ලියේ. පල්ලියේ සමාජිකත්වයේ ගන්න පුළුවන්කම තිබිලා තියෙන්නේ කතෝලික අයට විතරයි. ඒ වගේම තමයි පන්සලේ. රජයේ පුස්තකාලයක් ගත්තත් ඒගොල්ලන්ගේ නීති රීතියේ සීමාවලට යටත් වෙලා තමයි සමාජිකත්වය ගන්න වෙන්නේ. ඒත් එක බැලුවාම අපේ පුස්තකාලේ තියෙන වෙනස තමයි අපේ පුස්තකාලේ බෞද්ධ කතෝලික අය විතරක් නෙමෙයි. හින්දු මුස්ලිම් ඕනම කෙනෙක්ට සමාජිකත්වය ගන්න පුළුවන්. දැනටත් ඒ අය සමාජිකත්වය අරගෙන තියෙනවා. ඒක තමයි අපේ පුස්තකාලේ තියෙන වෙනස. ඉතින් ඒ වෙනුවෙන් කැපවෙලා වැඩ කරන්නේ අපි දෙන්න තමයි. මම තමයි මේ පුස්තකාලේ පුස්තකාලාධිපතිනි විදියට කටයුතු කරන්නේ. මේ සල්ලමාඩන් කල්යාණි මගේ දමිළ සොයුරිය. මේ ශශිලා ශ්‍රීමාලි මගේ සොයුරිය සිංහල. ඇත්තෙන්ම ඔබ කරන මේ මහත් කාර්යය සමාජයටත් එහි සිටින පුද්ගලයන්ටත් මහත් වූ අභියෝගයක්. එදා දවසේ කොළගෙද වීදුරුවක් අරගෙන ගෙයින් ගෙට ගියා වගේ අද දවසේ ඔබ සියලු දෙනා කරන මේ මහත් වූ නිෂ්පාදන පුණ්‍ය කර්මයේ බලයෙන් ඔබ සියලු දෙනාටම ඉදිරි අනාගතයේදී යොද වූ පින්මක් තබන්නට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා මම ඉතසිතින් ප්‍රාර්ථනා කරමින් මේ පුංචි කතාබහට මෙලෙසින් මම තබන්නම්. ඔබත් සමග මෙතෙක් දොඩවන මම චමිලා වංශා